කොළඹ ඉඳන් කිලෝමීටර් 160කට ආසන්න දුරක් ගෙවාගෙන ලංකාවේ ට්‍රැවලර්ස් ට්‍රැවල් කරන්න කැමති බොහොම සුන්දර පරිසරයක් හොයාගෙන ආවේ. ඉතින් මම දැන් ඉන්නේ හරියටම නුවරඑළියේ ශාන්තිපුර ගම්මානයට යන මාර්ගයේ. ඉතින් මේ මාර්ගයේ තව ටික දුරක් අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් එන්න මාත් එක්ක යන්න. අපි මෙතන ඉඳන් ගමන පටන් ගමු. ගමන ආරම්භ කරනකොට මම කිව්වා නුවරඑළියට ඇවිල්ලා නවාතැන් පහසුකම් ගන්න තියෙන ලස්සනම තැනකට මම ආව එක්කන් එන්නේ කියලා. ඉතින් මේ තමයි සියැටල් ගෲප් එකෙන් අලුතින්ම සංචාරකයන්ට අඳුනලා දෙන සියැටල් නුවරඑළිය. පඩිපෙළවල් කිහිපයක් තියෙන උඩ නගින්න මේක තරණය කරගෙන උඩට යනවා කියලා කියන්නේ හරිම විශේෂ ස්ථාන කිහිපයක්ම තියෙනවා බලා ගන්න. සියැටල් නුවරඑළිය කබාන හවුස් එක කියලා කියන්නේ ට්‍රැවලින් හොට් ස්පොට් එකක්. ඇයි මම එහෙම කියන්නේ? මොකද මෙතන ඉඳන් හරිම ඉක්මනින් මේ වටේම තියෙන සංචාරක ස්ථානවලට ළඟා වෙන්න පුළුවන්. හරියටම විනාඩි 10කටතර අඩු කාලෙකින් ග්‍රෙගලි ලේක් එකට යන්නත් පුළුවන්. ඉතින් එතෙන්න ගියා කියලා කියන්නේ හෝස් රයිඩින්, බෝට් රයිඩ් වගේ ගොඩාක් එක්ස්පීරියන්ස් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සඳ තැන්න, ඒත් එක්කම පිදුරු තලාගල කන්ද, හග්ගල කන්ද, ලවර්ස් ලිට් දියැල මේ වගේ ට්‍රැවලින් ප්ලේසස්, ඩෙස්ටිනේෂන්ස් ගොඩක් තියෙනවා. මේ පේන මානේ හැම තැනකම තියෙන කඳු පන්ති. කොළ පාට විතරමයි අපේ ඇස් වලට පේන්නේ. මගේ වම් අත දික් කරාම අර ඈතින්ම පේන්නේ ලංකාවේ උසින් වැඩිම ස්ථානයේ පිහිටලා තියෙන පන්සල. එතනින් පොඩ්ඩක් මගේ වීව් එක වෙනස් කරොත් එහෙම ලංකාවේ උසින් වැඩිම ස්ථානයේ තියෙන නිවසත් එකම වීව් එකේ ඉඳන් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව චුට්ටක් මෙතනින් අපිට උඩට යන්න පුළුවන්. එතෙන්න ගියාම කිකිලියාමාන කඳුපන්තියේ පාමුලේ ඉඳන් මුළු නුවරඑළියම පුදුමාකාර ලස්සන විදිහට නරඹන්න පුළුවන්. අංශක 360ක වීව් එකකින්. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ට්‍රැවල් කරන්නේ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්නනේ. හැබැයි අපි ගෙදර ඉඳන් ටිකක් දුර බැහැර පළාතකට ගියාම ගෙදර වගේම අපිට දැනෙනවා නම් කොයිතරම් හොඳයිද? ඇත්තටම සියැටල් මේ නුවරඑළිය කබාන හවුස් එකට ආවහම මට නම් දැනෙන්නේ ගෙදර ඉන්නවා වගේ හැඟීමක්. මේක ඇත්තටම මිනි හවුස් එකක්. මොකද සාමාන්‍යයෙන් ෆැමිලි එකකට ඇවිල්ලා බොහොම සුව පහසුව නිදහසේ ඉන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් සියැටල් ගෲප් එකකින් සපයලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එන ඕනම කෙනෙක්ට බොහොම පිරිසිදුව ලයිට් මීල් එකක් ප්‍රිපෙයාර් කරගන්න අවශ්‍ය කරන පහසුකම්. ඒ වගේම ෆැමිලි එකේ 4 දෙනෙක් ආවොත් එහෙම ට්වින් බෙඩ් එක, ඒ වගේම සෝෆා බෙඩ් එකත් එක්ක හරිම සුව පහසුව නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව මේ හැම දෙයක්ම සියැටල් ගෲප් එකකින් එන සංචාරකයන්ට සපයලා දෙන්න අමතක කරලා නැහැ. ඉතින් ඒක හින්දා නුවරඑළියට ආවොත් එහෙම මේ විදිහේ ලක්ෂරි එක්ස්පීරියන්ස් එකක් ගන්න බොහොම නිදහසේ ඉන්න. මේ සියැටල් නුවරඑළිය මේ කබාන හවුස් එක හොයාගෙන වල අනිවාර්යයෙන්ම මෙතෙන්න මෙන්න ඕනේ. සියැටල් නුවරඑළිය කබාන හවුස් එකට ඇවිල්ලා මම නම් දවස් ගණනාවක්ම මේ අත්දැකීම විඳගත්තා. දැන් මගේ එක්ස්පීරියන්ස් එක හරි. ඊළඟට තියෙන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒකින්ද ඉක්මනින්ම බොහොම නිදහසේ ට්‍රැවලින් එක්ස්පීරියන්ස් එකක් ගන්න වගේම මේ හැම දෙයක්ම බොහොම සතුටින් විඳ ගන්න. ඔයාලත් අමතක කරන්නේ නැතුව නුවරඑළියට ආවොත් එහෙම සියැටල් නුවරඑළිය මේ කබාන හවුස් එකට එන්න ඕනේ.